හරි 27 ළම ඊළඟට අපිට තියෙනවා 11 වෙනි ප්‍රශ්නේ කරන්න පුළුවන්. ඒකේ තියෙනවා NCO අයනයේ හැඩයට වඩා වෙනස් හැඩයක් ඇති විශේෂ අඳුනා ගන්නවා. මුලින්ම NCO අයනයේ හැඩය අඳිමු. මධ්‍ය පරමාණු අපිට ගන්නවා කාබන්. නයිට්‍රජන්. වඩා විද්‍යුත් ධන පරමාණු කාබන්නේ. ඊට පස්සේ ඍණාරෝපණය දාන වඩා විද්‍යුත් වෙන කැන්ට. එතකොට නයිට්‍රජන් උයි ඔක්සිජන් අතර වඩා විද්‍යුත් වෙන ඔක්සිජන් ඒ නිසා ඍණ දානවා මේකට. ඊට පස්සේ මේ විදිහට දක්වනවා. මේ විදිහට තමයි මේකේ ව්‍යුහය එන්නේ. මේක ව්‍යුහය ගත්තා මොකද්ද මේක අංශ 180යි. මේක හැඩය ගත්තා මේක හැඩේ රේඛීය වෙනවා. එතකොට මේක අහන්නේ මොකද්ද? වෙනස් හැඩයක් තියෙන විශේෂ. ඊට පස්සේ අපිට පළවෙනි උත්තරේ දීලා තියෙනවා NO2 තියෙනවා. sorry. අපිට දීලා තියෙනවා ඊළඟ පළවෙනි උත්තරේ විදිහට NO2+ මධ්‍ය පරමාණුට ධනාරෝපණය දෙන අවස්ථාවේදී අපිට මෙහෙම දගන්න පුළුවන්. මේක රේඛීයයි. ඒ නිසා මේක වෙන්නේ නැහැ උත්තරේ. ඊට පස්සේ තියෙනවා N3- ගත්තම කොහොමද? අපි එකට දාමු ඍණාරෝපණේ. එතකොට මෙහෙම දාමු. මෙහෙම දැම්මොත් මොකද? නයිට්‍රජන් කියන්නේ දෙවන ආවර්තයක්. ඔයාලා දන්නවා දෙවන ආවර්තයේ වගේ ඉලෙක්ට්‍රෝන 8කේ විතරයි තියාගන්න. මේකේ ඉලෙක්ට්‍රෝන 8ක් විතරයි. එතකොට මොකද කරන්නේ? මෙතන ඉලෙක්ට්‍රෝන ගලා මෙහෙට පයින්නවා. එතකොට මෙයා ධන වෙනවා, මෙයා ඍණ ආරෝපිත වෙනවා. එතකොට මේක ගත්තම මේක රේඛීය හැඩයක් ගන්නවා. ඊට පස්සේ තියෙනවා XeF2. XeF2 ගත්තම කොහොමද? XeF2 මේක ඔයාලා ඇඳලා ඇති. අපේ ක්ලාස් වල ගොඩක් පාරක් ඇඳලා ඇති මේක. මේක ගත්තා මේක කොහොමද රේඛීය හැඩයක් ගන්නවා. ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය වෙනහනේ රේඛීය හැඩය. ඊට පස්සේ CNO-. CNO- කියන අර NCO- එකමනේ. ඒක පොඩ්ඩක් අනිත් පැත්ත හරවලා වගේ දීලා තියෙන්නේ. එතකොට ඒක කොහොමද රේඛීයයි. ඊට පස්සේ SF2. මේක ගත්තා මොකද්ද? මේක කෝණික හැඩයක් ගන්නෙ. ඒ නිසා උත්තරේ විදියට එන්න වෙන්න අපිට SF2. පස්වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ.